හෙලෝ කොහොමද ඔයාලට මං අද කැරට් එකක් තමයි හදාගන්නේ. කීරට කැරට් අලයක් උයාගන්න තමයි මම මේ ලෑස්ති කරගන්නේ. බලමු එහෙනම් අපි කොහොමද ඒක කරගන්නේ කියලා. මං ඉස්සල්ලාම කැරට් අලයක් අරගෙන හොඳට සුද්ධ කරලා හොදලා ගන්නවා. ඊට පස්සේ මං ඒ කැරට් අලේ පොඩි පෙති වලට තමයි කපා ගන්න යන්නේ. මං කැරට් අලේ දෙකට පළලා අරගෙන පොඩි කෑලි වලට කැරට් අලේ කපලා ගන්නවා. කැරට් අමු සම්බෝල ගුණයි. මං ඒ වුණාට අපේ බබාලා කැරට් අමුයෙන් කන්න ආස නැහැ. ඒ නිසා තමයි මම මේ කැරට් කිරි මිටක් දාලා හදලා දෙන්නේ. මං ඒකටම අමු මිරිස් ලුණු රම්පේ කරපිංචා ඒ ඔක්කොම එකතු කරගත්තා. එතන මම ඒ කපපු ටික ඔක්කොම වාජනයට දාලා මම මේක තෙල් පොඩ්ඩක් තියලා තෙලට දාගන්න තමයි ලෑස්ති. මම ඒකටම ලුණු කුඩු දාගත්තා, මිරිස් කුඩු දාගත්තා, කහ කුඩු ටිකක් දාගත්තා, අමු තුන පහ කුඩු ටිකක් දාගත්තා, කුරුදු කුඩු ටිකකුත් දාගත්තා. මම ඒකල වලඳක් ලිපට තියලා තෙල් ටිකක් රත් වෙන්න දාලා ඒකට මම දාගන්නවා අබ ඇට ටිකක් සහ උණු හාල්ලට ටිකක්. ඒකට මම සුදු ලුණු ගෙඩියක් ටෙම්පරාදු වෙන්න තෙලට දානවා. ඒකම රම්පේ කරපිංචා ඒකට දාලා මං සුදු ලුණු ගෙඩිය තෙලේ ටෙම්පරාදු වෙනකන් තියාගෙන ඉඳලා මං ඒකටම එකතු කරගන්නවා කපාගත්ත කැරට් ටික. මං ඒ ටික එකතු කරලා තෙලේ විනාඩියක් දෙකක් විතර තියෙන්න අරිනවා. ඒක පොඩ්ඩක් කවලම් කරලා තෙලේ තියෙන්න අරලා මං අද කැරට් ටික තම්බ ගන්න වතුර පොඩ්ඩකින් තමයි මම තම්බ ගන්නේ. ඒ කරලා කැරට් ටික තැම්බුණාට පස්සේ තමයි මම මිටි කිරි මිටක් දාලා ගන්නෙ. මම දැන් මේක තැම්බෙන්න වතුර ටිකක් දාලා වහලා තියාගන්න තමයි ලෑස්ති. ඒකල මම මෝඩියෙන් වහලා ටික වෙලාවක් කැරට් අල ටික තැම්බෙනකන් වහලා තියාගන්නවා. ටික වෙලාවකට පස්සේ වතුර ටික හිඳිලා තියෙනවා, කැරට් අල ටික තැම්බිලා තියෙනවා. මම මෙන්න මේ වෙලාවේ තමයි මේකට මිටි කිරි ටිකක් එකතු කරගන්නේ. මිටි කිරි ටික එකතු කරලා විනාඩි 2-3ක් මේක තිබ්බට පස්සේ කැරට් ටිකත් හොඳට තැම්බිලා මේක මඩේ තවරපුව වගේ ගන්න පුළුවන්. මේක හරිම රස කෑමක්. මේ බලන්නකො මෙන්න මෙහෙම තමයි මගේ කැරට් එක ඉදලා තියෙන්නේ. ඔයාලත් මගේ වීඩියෝස් නරඹන්න, මගේ තියෙන අඩුපාඩු කමෙන්ට් එකකින් මට පෙන්නලා දෙන්න. මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට ගොඩාක් ආදරෙයි මම.